මේක කරන්නේ. හරි. ඕගොල්ලෝ ඒ ලෙවල් කරන්නේ තව මාර පොඩි කාලයක්. ආයෙ කරන්නේ නැත්තම්. හරි. ආයෙ කරන්න ඕනේ නෑනේ. මේක මේ පාර ඉවර කරගන්න ඕනනේ. හරි. ඕගොල්ලන්ගේ මේ සමහර විට අනාගතයේ අවුරුදු 10ක්ද 20ක්ද 30ක්ද කියන මම දන්නේ නෑ. සමහර පරම්පරා ගානක් වෙන්න පුළුවන්. තීරණය වෙන ක්‍රිටිකල්ම පොයින්ට් එක වෙන්නත් පුළුවන් ඕක. හරි. ජීවිතේ එහෙම තැනක් තියෙනවා කියලා දන්නගෙන පිස්සු ගෙලනවන මිනිස්සේ උට හරියන්න ඕනේ නෑ. උට හරියා යුතු නෑ. උට හරියන්නේ නෑ. මේ වෙලාවේ අර తాවකාලික සතුටක් පොඩි එකක් බුක් විතර ඊට පස්සේ මැරලා යනවා. අර මොකද්ද මේ කකුල්ව වතුර එක නතරකම් විතරයි ඔය ආතල් එකේ ඉන්නේ කියලා කියන්නේ. ඒ අදිරේ ඉන්නේ. පට්ට ආතල් එකේ ඉන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ උන්ට අර එහෙම ජීවිතයක් කියලා එකක් ඉතුරු වෙන්නේ නෑ. වගේ පරම්පරාවෙන් ආපු එහෙම ලොකු සල්ලියක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. වඩ ගේමක් ගහගන්න පුළුවන්. නමුත් මේ යන විදිහත් එක්ක මේ වාගේ ජීවිතේ පට්ට ක්‍රිටිකල් පොයින්ට් එකක් ඔය එන්නේ. කොච්චර නසරාණියෙක් වුණත් මෙච්චර කල් මොන බයිලා ගහපු මොන නාටක නටපු එකෙක් වුණත් හරි කොච්චර පිස්සු නටුව එකෙක් වුණත් ඕකට සංවේදී වෙන්න ඕන. ඔය එන එකට සෙන්සිටිව් වෙන්න ඕන. මොකද මේක උඹලගේ ලයිෆ් එක සම්බන්ධ ප්‍රශ්නයක්. උඹලට තවදුරටත් පිස්සු නටන්න අවශ්‍ය නම් ඉස්සරහටත්. හරි. අඩු ගන්න එහෙමවත් හිතන්න. උඹලට ඔය මේ කාලේ එලෙවල් කාලේ පිස්සු නටුව වගේ. උඹලා සල්ලි නෙවෙයිනේ. එනෙමුගේ සල්ලි වලින් ආතල් අරන් තියෙන්නේ. ඒක මහා හිඟන ගතියක් හරි. ඒ කියන්නේ මේ අනුන්ගේ සල්ලි වලින් ආතල් ගන්නවා කියන්නේ පට්ට චාටර් ඇත්තට. හරි. ඒ කියන්නේ ඒක කොහොමදවත් ආඩම්බර වෙන්න ඕන ගන්නේ. මං කියන්නේ ඔයාගේ සල්ලි වලින් ඕන එකක් කරගන්න. ප්‍රශ්නේ වෙන මිනිහෙකුට වචනයක්වත් කියන්න අයිතියක් නැහැ. ඔයා ඒ සල්ලි හම්බ කරලා තියෙන්නේ තව මිනිස්සුෙකුට හානියක් වෙන්නේ නැති විදිහකට නම් පරිසරයට සහ සබාව ධර්මයට හානියක් වෙන්නේ නැති විදිහකට නම් ඒක ඔයාගේ සල්ලි නම් ඔයා ඕන ආතල්ලයක් ගන්න වචනයක් කියන්න බෑ වෙන එකකටත් කියයි. හරි. මිනිස්සු කතන්දර කියයි. අදාළ නැහැ. ඔයාගේ සල්ලි නේ ඕන මගුලක් කරගන්න පුළුවන් ඔයා. හැබැයි අම්මා තාත්තා දෙන සල්ලි වලින් නම් ඔයා ආතල් ගන්න මං කියන්නේ ඒක පොඩ්ඩක් විශේෂයෙන් කොල්ලෙකුට නම් එනේ එහෙම කොල්ලෙක් කෙල්ලෙක් කියලා නැත්තන ගොඩාක්ම ඔය වැඩේ වෙන්නේ කොල්ලන්ගේ පැත්තෙන්. හරි. එහෙම කියන්න බෑ දැන් නම් කොහොම හරි මේ දෙපැත්තම තියෙනවා. ඒක මාර්ග පන්න නැති වැඩක් ඈ. ඒක පට්ට චාටර් වැඩක්. ඒක එහෙනම මේ වල ලැජ්ජ වෙන්න ඕනේ එහෙමනම්. ඒක මහා චාටර් වැඩක් ඒක. ඒ ක්ලාස් ෆීස් කියලා දෙන සල්ලි වලින් මොකක් හරි ආතල්යක් ගන්නවා ඒක මාර නෝන්ඩි. ඒ එහෙනම මේ හොඳ පන්න නැති හිඟන වැඩේ ඒක. එහෙම වුණනම් කරනවා මම හිතන්නේ අන්තිම මාස දෙක තියන්නේ මේ එහෙම කරනවා කියලා. මේ අර මම කියන්නේ මේ වෙලාවවත් ඔයා මේකට සෙන්සිටිව් නැත්තම් තව මාස දෙකයි තියෙන්නේ. හරි මෙච්චර කල් පිස්සු නැටුවා. දැන් මොනවා හරි සමහරට කරගන්න පුළුවන් වෙයි කියලා දැන්වත් හැරෙවෙන්නේ නැත්තම් හරි ඒ කියන්නේ මේ ඔයාට හරියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාට ඔය ගන්න ආතල් බොහොම ටික කාලයක් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඔය දැකලා දිනේ හෙන්න හැමදෙස්සෙම මේ පිච්චි ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඊළඟට මොනව වෙයිද දැන් මොකද්ද කරන්නේ මෙහෙමුණ කියලා එහෙම එන බය හැම වෙලාවෙම ඉන්න මිනිස්සු ඉන්නේ. ඔය නිදහස බොහොම පොඩි කාලයකට විතරයි වෙ තියෙන්නේ. ඔය තාම ඕගොල්ලෝ මේ දුවන්නේ ඕගොල්ලන්ගේ සල්ලි වලින් ඕගොල්ලන්ගේ ගොඩනගා ගත්ත දෙයකින් නෙවෙයි නිසා. අනුන්ගේ වගේ ඉඳ හරි ලේසි. හැබැයි මේ උලන්තර ඉක්මනට එකකින් අයින් වෙන්න ඕන. ඒ හින්දා මේ වෙලාවත් අරුම ගන්න මේකට සංවේදී වෙන්න. එහෙමත් නැත්නම් ඔයාට හරියන්න ඕන જાති මිනිස්සෙක් නෙවෙයි ඔයා. හරියන්න ඕන නැති මිනිස්සෙක්. කියලා වෙන්න ඕන මිනිස්සෙක්. මොකද මේ වෙලාවේ ඔයා කරන හැම දෙයක්ම ඍජුව විභාගයට බලපානවා. හැම දෙයක්ම. හැම පැයක්ම ඍජුව විභාගයට බලපානවා. එනවා මේ වෙලාවේ වැඩ කරෝතින් ඍජුව ඔයාගේ ලකුණු වැඩි වෙන්න එක හිතනවා. මීට අවුරුදු දෙකකට විතර කලින් පැයක් වැඩ කරා කියලා ඒක ඍජුව බලපාන්නේ නැහැ ඇත්තට ඒක. බලපානවා. නමුත් ඒක මේ කාලයකට පස්සේනේ. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් ආස දෙකක් තියලා දැන් ඔයා පැයක් නාස්ති කරනවා නම් ඒ කියන්නේ මේ නාස්ති කෙලින්ම විභාගයේ ලකුණු අඩු වෙන්න හේතු වෙනවා. ඔයා පැයක් හොඳට මහන්සියට වැඩ කරනවා ඒක විභාගයේ ලකුණු වැඩි වෙන්න හේතු වෙනවා. අන්නවනම් දැන් ඔයා හැසිරෙන විදිහ මත ඍජුව විභාගයේ ඔයාට මොකද්ද වෙන්නේ කියන එක තීරණය වෙනවා කියලා. එහෙම දැනදැනත් ඔයා ආතල් ගන්නවා කියලා කියන්නේ හෝ ඔයා හිතාමතා කාලේ නාස්ති කරනවා කියලා කියන්නේ ඔයා කමක් නැහැ වගේ ඉන්නේ. කමක් නැහැ. ඕන එකක් අඩු වෙනවා හරි අඩු වෙන්නේ. එහෙම වගේ. ඉතින් එහෙම වෙයි. මේ වෙලාවේ ඒ නිසා ඒකට පට්ට සංවේදී වෙන්න මේ වෙලාවවත් සංවේදී වෙන තරම් තමන්ගේ ජීවිතය ගැන වගකීමක් කරන් වැඩ කරන්න බැරි මිනිස්සෙක් නම් මේ වාගේ ජීවිතය ගැන ඔයාලට වගකීමක් ගන්න කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් අම්මලා හින්දා මහන්සි වෙන්න අපි හින්දා මහන්සි වෙන්න එහෙම කියන්නේ නැහැ. මං කියන්නේ උඹලා හින්දා මහන්සි වෙන්න. හරි. උඹලට අනාගතේ ජීවත් වෙන්න මේ මොකක් හරි එකක් ඕනේනේ. හරිද? කාලේ ඉඳලා ඉන්න පුළුවන් වෙන්න ආස දේවල් ටික කරලා ඉන්න පුළුවන් වෙන්න ඕනේනේ. ආස ඇඳුමක් ඇඳලා ආස වාහනයක ගිහින් ආස ගෙයක් අරගෙන කණ්ඩ බොන්න කෑමක් දැක්කම ඒක මේ අර අමාරුවෙන් ඉඳලා මාස දෙකකට විතර අමාරුවෙන් සල්ලි එකතු කරලා ඒක එකපාරක් ගන්න නැතුව ඔයාට හිතන හැටියට ඒක කණ්ඩ බොන්න පුළුවන් වෙන්න එහෙම ජීවත් වෙන කොහේ හරි යන්න ආස තැනක් තියෙනවා නම් ගිහිල්ලා නිදහසේ හිතේ හැටියට ගිහින් එන්න පුළුවන් වාතාවරණයක්. ඒ හිතලා මට ඔයාලගේ ගෙවල් වලින් කීයෙන් කීයකටද ඔහොම පුළුවන් කියලා. ඔයාලගේ ගෙදර තියෙන වාතාවරණයත් එක්ක කී දෙනාගෙන් කී දෙනෙකුටද ඔයාට ආසිතන දෙයක් කරන්න පුළුවන්. එහෙම බෑනේ ගොඩක් වෙලාවට.
එහෙම පුළුවන් අය ඇති. ඒ තුවා හදාගත් දෙයක් නෙවෙයිනේ. උඩින් එන දායාදයක් නිසානේ. එහෙම නැත්නම් ලොතරැයියක් වගේ ඇදෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ආස විදිහට ඉන්න බෑනේ. හරි. මට පෞද්ගලිකව මං ආස විදිහට ඉන්න පුළුවන්. මට මොකක් හරි කරා ආදනම් මට ඒක කරන්න පුළුවන්. ඒක ගැන මට ලොකුට හිතේ තියෙන දෙයක් නැහැ. ඉතින් මගේ එහෙම පුළුවන් වුණාම දැනෙන මේ සැනසීම ඒක මාරයි. හරි. ඒක මාරයි ළමයි. ඔයාට දෙයක් කරන්න ආසිතුනම ඒක ගැන 17 හිතින් නැතුව ඒකෙන් වෙන මිනිස්සුන්ට කරදරයක් නැත්තම් ඒක කරන්න පුළුවන් වීමෙන් දැනෙන ඒ සැහැල්ලුව සැනසීම පිස්සුවක් ඒක. හරි. ඒක උඹලට තේරෙන්නේ නැහැ. උඹලා ජීවිතේට ඒක අත්විඳලා නැහැ. බොහෝ විට. එහෙනම් අත්විඳලා තියෙනවනේ ඒකත් අර දෙමෝපියන් හොඳට සල්ලි තියනවා විතරයි. ඒක ඔයාගේ දෙයකින් ඒක කරන්න පුළුවන් වීම ඒක මාරම එකක් වෙයි. හරි. ඒක මං හිතන්නේ එකෙක්වත් එහෙම අත්විඳලා ඇති කියලා. චූටි දේවල් ඇති. නමුත් අර මේ මහා පරිමාණයෙන් එහෙම එකක් කරන්න ඒකට මහන්සි වෙන්න වෙයි. ඊවුණාට ඒකෙන් හම්බෙන මේකට පාඩු නෑ. ඒ ප්‍රතිලාභේ මොකද්ද ඒක කොච්චර රහද කියලා බලලා දන්නවනේ. උඹලට ආස දේවල් කරන්න පුළුවන් මේ ප්‍රතිලාභය. උඹලා ඔක කරනවා අනිවාර්යයෙන්. හරි. මට කියන්න පුළුවන් ඉච්චරයි. හැමදෙස්සෙම ඔයාලගේ ජීවිතේ හෙන්නම තීරණාත්මක තැනක් එන්න නියමිතයි. මම කියන්නේ ඒකෙන් සියලු දේ තීරණය වෙනවා කියලා. ඒ ලෙවල් නන්නත්තරලා හොඳට ජීවිත ගොඩනගා ගන්න මිනිස්සු ඉන්නවා. හරි. ඊට වඩා වැඩිපුර ඉන්නේ එහෙම නැතුව ඒ ලෙවල් හරියට කරලා ඒ ඔස්සේ ජීවිත ගොඩනගා ගන්න මිනිස්සු වැඩිපුර ඉන්නේ. ඒකෙන් කියවෙන්නේ අනිත් විදිහට යන්න බෑ කියලා. මොකද එහෙම යන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන බොහොම සීමිත අවස්ථා ප්‍රමාණයක් තියෙන. රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක තනියෙන් මිනිස්සෙකුට වෙන පසුබිමක් නැතුව කොට නැගෙන්න මාර අමාරුයි දැන්. ඉස්සරටත් වඩා. හරි. ඒ හින්දා මේ වගේ අර මේ ආරක්ෂිත මාර්ගයක යන ගමන් ඩිග්‍රියක් හරි මොකක් හරි කරන ගමන් ඔයාගේ ඔළුවේ තියෙන ඕන එකක් කරන්න. එහෙම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඔබලා දන්නේ නැහැ. තමන්ගේ ඩිග්‍රී එක කරන ගමන් ඒහා සමගාමීව මාර වැඩ කරන උන් ඉන්නවා. වෙන ඩිග්‍රී එකක් කරනම ඔයාට ආස දේවල් ඕන තරම් ඉගෙනගෙන කරන්න පුළුවන් වෙලාව තියෙන ඕනකම තියෙනවා. හරි. ඒ හින්දා මේ තමන් ආස දේවලුයි ඩිග්‍රී එක කියන්නේ ඒ දෙක එකිනෙකට බාධාවල් වෙන දේවල් නෙවෙයි. ඔයාට ඕන ඩිග්‍රී එකක් කරන ගමන් ඕන කැම්පස් එක ඕන එකක් කරන ගමන් ඔයා ආස වෙන දෙයක් තියෙනවා ඒක කරන්න පුළුවන්. උඹලා හැමෝගෙම ඔළුවේ ඇතිනේ මොකක් හරි ආස එකක්. මම මෙහෙම එකක් කරනවා කියන. ඒ කියන්නේ මේ පොදු සම්ප්‍රදායේ නැතුව සමහර අය ඩොක්ටර් කෙනෙක් වෙනවා. එහෙම එතන එහෙම කට්ටියත් ඇති. නමුත් නෑ ඒක නෙමෙයි මං ආස මෙහෙම එකක් කරන මට ඒක කරන්න ඕන. එහෙම ඇතිනේ මොනවා හරි ඇතිනේ බලගලු. උඹලට අමතක ඇති සමහර ඒවා. ආව්වා ඉස්සර එහෙම හිතගෙන එහෙම හිටපු ගමන් මතක් වෙනවා. හරි. ඉතින් ඒක කරන්න පුළුවන්. ඕනනම් ඒක කරන්න පුළුවන්. හරි. වැඩ කරලාදී අනම්මනම් වෙන ඒවා හිතෙනවා නම් ඒක පොඩ්ඩක් ලියලා තියන්න කොලේක පැත්තකින් පස්සේ හිතන්නම් කියලා. හරි. මොකද දැන් මේ කාලේ වැඩිපුරම කරන්නේ මොකද්ද? ඒලෙවල් ඉවරුනහම කරනවා හිතේ තින්නේ. ඒලෙවල් ලඟ වෙන තරමට ඕක වැඩි වෙනවා. විභාග ඉවරුනහම කරනේම හිත අර හිතෙන් ඒක රස විඳිනවා. හරි. ඔය කොහොම රස විඳින්න හරියෙන් හම්බෙන්නේ හරියට උඹලා මේක හරියට කරගත්තොත් විතරයි. ඒ හින්දා ඒ රස විඳින ඒවා ටික පොඩ්ඩක් පැත්තකින් ලියලා දෙනවා. මේක ගැන හිතන්න ඕනේ, මේක ගැන හිතන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා කොලේක ලියලා වහලා තියන්න. විභාග ඉවරලා ඒක අරගෙන බලලා ඒක දිනේ ඕනනම් කරගන්න. හරි. මේ දැන් ඒවා හිතේ තින්නවත් වෙලා නැස්ති කරන්න එපා. දැන් වැරදි කරන්නේ නැහැ.